හායි කොහොමද ඉතින් අදත් මම ඔයාලට අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. හැබැයි මේක නම් මට වැරදුණු රෙසිපි එකක්. මේක මම YouTube එකේ තිබුණු එක්තරා වීඩියෝ එකක් බලාගෙන හදන්න ගිහිල්ලා තමයි මට මේ වැඩේ වුනේ. ඉතින් ඒකේ මම කමෙන්ට්ස් උත් බැලුවා. කට්ටිය දාලා තිබුණා ඒගොල්ලන්ට හරියට ආවා කියලා. ඒ වගේ වැඩක් නැහැ. අපි දැන් යම් වීඩියෝ එකට cooking chocolate gram 100කුත් butter gram 100කුත් මෙන්න මේ විදිහට melt කරගන්න ඕනේ. ඊළඟට මේක හොඳට නිවෙන්න තියන්න. දැන් අවශ්‍ය වෙනවා අපිට බිත්තරයක්, වැනිලා තේ හැඳි භාගයක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 50ක්. ඒ ටික තමයි ගන්න කියලා තිබුණේ. ඊළඟට බිත්තරේ මෙන්න මේ විදිහකට භාජනයකට කඩාගෙන මේක හොඳට පෙනෙනකම් මික්ස් කරන්න කියලා තමයි තිබුණේ. ඊළඟට සීනි ටික එකතු කරලා සීනි හොඳින් දිය වෙනකම් මික්ස් කරගන්න ඕනේ. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ අපි අර හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මේ විදිහට මේකට කලවම් කරගන්න ඕනේ. හැබැයි මේ වෙනකොට මේක හොඳටම නිවිලා තියෙන්න ඕනේ. නැත්නම් මේ බිත්තර කැටි ගහන්න පුළුවන් රස්නේ තිබුණොත්. ඒක නිසා හොඳින් නිවුණට පස්සේ ඇඩ් කරගන්න. ඊට පස්සේ පාන් පිටි ටිකත් එකතු කරගන්න. ඊළඟට මම ඒකටම වැනිලා ටිකත් එකතු කරගත්තා. මේ විදිහට හොඳින් කලවම් කරගෙන භාජන වලට දාගන්න. රයිස් කුකර් එකේ වතුර රත් වුණාට පස්සේ ස්ටීම් කරගන්න ඕනේ විනාඩි 7ක්. ස්ටීම් කරන්න කලින් ඔයා අනිවාර්යෙන්ම රයිස් කුකර් එකේ ලිඩ් එක සර්වියට් එකකින් හොඳින් ගැට ගහ ගන්න ඕනේ. මොකද නැත්තම් ජල වාෂ්ප වැටෙන්න පුළුවන් මේ කේක් එක ඇතුළට. එතකොටත් සෙට් වෙන්නේ නැහැ. oven එකේ හදන්නත් පුළුවන්, මෙහෙම හදන්නත් පුළුවන්. චූටි අවුලක් වුණා. හරිද? මේක මම හැදුවේ මේ ලාව කේක් එකක්. ඒ වුණාට මේක සෙට් වෙන්නේ නැහැ. හරිද? මම වීඩියෝ එකක් බලන් හැදුවේ. මගේ රෙසිපි එකක් නෙමෙයි. හොඳයි. මම දන්න රෙසිපි නැහැ. මමත් බලලා හදන්නේ. ඒ වුණාට මේ දැන් ඒක ඒ කියලා තිබුණ විදිහට හැදුවා. අනේ මන්ද ඉන්ග්‍රීඩියන්ට්ස් උත් මම කියලා තිබ්බ විදිහට දැම්මේ. ඒ වුණාට ස්ටීම් කරාම මේ ඒක හරියට සෙට් උනේ නැහැ. ඊට පස්සේ මම ටිකක් ඒගොල්ලෝ විනාඩි 7ක් දාන්න කියලා තිබුණේ. මම පැය භාගයක්ම තියලා බැලුවා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සේ අනේ චොකලට් ඉතින් අපරාධ කරන්නේ මම මේක ෆ්‍රිජ් එකේ දැම්මා. ඉතින් දැන් සෙට් වෙලා තියෙනවා. කාලා බලමු. දැන් මේ මෙහෙම තියෙන්නේ. හරිද? හැබැයි දැන් පුඩිමක් වගේ නේද? බඩ අමාරු දෙන්නේ. රසයි. ආච්චිට කාලා රසයි නේද? ඒක රසයි. මේ වෙනත් රෙසිපි එකකින් වෙනත් කෑමක් හැදුනේ. අනුනට රසයි හරිද? මොනවා වෙයිද නැහැ බඩේ අමාරුවක් මොකක් හරි හැදුණා. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්න මොකද උනේ කියලා. ඔයාලා try කරලා බලන්න ඕලක් නැහැ. bye.